හරි. හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා. කට්ටිය අඩුයිනේ අද. කීප දෙනෙක්ම නැහැ. හරි. අපි බලයේ නතර කරේ ඝර්ෂණය කිට්ටුවට ඇවිල්ලා. ගුරුත්ව කේන්ද්‍රය කරා දර්ශනයක් කරානේ වගුව. මේ ප්‍රස්ථාරය කරානේ බලන්න කොයි හරිනවද කියලා. ඉවරයක් දකින්න ඉක්මනට මේක. දහතුන කියන්නේ ප්‍රස්ථාරය කරානේ. ඔව්. හරි ප්‍රස්ථාරය කරානේ. ඊට පස්සේ F සමාන mu r නැද්ද? කරේ නැද්ද? හරිනේ. හොඳයි. එහෙනම් ඝර්ෂණය භාවිත වලට කලින් මාතෘකාවක් තියෙනවා නේද? මොකක්ද ඒ කියන්නේ? බලයේ දැන් තියෙන දරුණු අවස්ථාව මේක දැනගත්තොත් බලයකින් එපාම වෙනවා. ඔය PDF එක 2022 E-Tech කියන එකට දාන්න පුළුවන්ද? 2022 E-Tech ඉන්වැඩින් ගිත්තා බොල එලිච්චි මේක හරිද? ඇදගෙන ගියත් එකයි තල්ලු කරන් ගියත් එකයි ඇදගෙන තවම මේ කියන්නේ ත්වරණය වෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට තමයි ඝර්ෂණ බලය තියෙන්නේ. ඉක්මන් කරන්න. මේක නම් තේරෙන්නේ නැහැ අප්පා. හරි. හිමින් සීරුව. ඔන්න බලන්න ඉතාලම පැහැදිලිව කියලා දෙන්නම් ආපහු සැරයක්. ඕකේ අර මුල හොඳට මතක තියෙන්න ඕනේ. හරි. නිව්ටන් දැන් මේ බලන්න මේ කිලෝග්‍රෑම් 70 ගත්තාම පහළට බර නිව්ටන් කීයද? නිව්ටන් 700යි. නිව්ටන් කීයද? 700යි. ඉහළට ප්‍රතික්‍රියා බලය කීයද? R. ගන්න ඒ කරලා වස්තුව ඇදගෙන යන්නේ අර පැත්තටනේ. එහෙනම් ඝර්ෂණ බලය ක්‍රියාත්මක වෙන්නේ කොයි පැත්තටද? මේ පැත්තට. FC. ඔන්න ඝර්ෂණ බලය FC. ඔච්චරයි බල ලකුණු කිරීම. ඕක පැහැදිලිද? හරි. පසුදු රෝග තේරෙනවද? ඔව් ඒක තේරුණා. හරි. දැන් ඉස්සල්ලා ඝර්ෂණ බලය හොයාගෙන ඉන්න. FC සමානයි mu r. mu බිංදුවයි දශම 5යි. r කීයද? 700යි. 700 බිංදුව දශම 5න් වැඩි කරනවා කියන්නේ 350යි. හරි. ඔන්න ඝර්ෂණ බලය හොයාගත්තා. හරි.
දැන් බලන්න නිව්ටන් 400කින් ඉහට අදිනවා. මිනිට නිව්ටන් 350ක ඝර්ෂණ බලයක් ඇති වෙනවා. එහෙනම් සමස්ත සංප්‍රයුක්ත බලය එහෙම නැත්නම් වැඩිපුර බලයක් කොහෙද ක්‍රියාත්මක වෙන්නේ? මේ පැත්තට නිව්ටන් කීයද? 50ක් නේ. නිව්ටන් කීයද? 400යි මේක 350යි. නේද? පැත්තට 50ක් වැඩිපුර තියෙනවා. එහෙනම් මම මේ දානවා ඒ පැත්තට. හරි. බලය 50යි නේ. මෙහෙට 400යි මෙහෙට 350යි කියන්නේ මෙහෙට 50යි. හරි. ස්කන්ධය 70යි. තොරණය බිංදුව බිංදුව කපනවා. ಗುಣ කිරීමකට මෙහෙට දාපුවාම ඔව් 5 බෙදන්න 7න් බිංදුව සම 7යි 1යි තොරණයක් කියන ms ඍණ 1යි. ඕම් ගාන හැදුවා. ඔය ගාන 4-5 පාරක් හදලා ප්‍රැක්ටිස් වෙන්න කියන දේ අහන්න. හරි හරි දැන් හරි මට අරවා ටික හරියට තේරුන්නේ නැහැ දැන් හරියට මේ හරි ඉතුරු ටික හදන්න මොනවද කියන්නේ කවුරුද? යටට එන බලයේම කොහමත් උඩටත් එනවනේ R එකට නේ එතකොට මේ වෙනස් වෙන්නේ නැහැ නේ ඒකනේ බල සමතුලිතතාව අනුව ඒ කියන්නේ R දැන් R කෙලින් හරි කෙලින් පහළ ඉන්න කෙනා තමයි R ගියාගේ වෙන්නේ. කියන්නේ මෙතනදී 700ට R සමාන වෙනවා. කියන්නේ හැමතිස්සෙම බරට නෙමෙයි R සමාන වෙන්නේ. R මෙහෙමනම් බලෙත් ඒ කෙලින්ම පහළ ඉන්න ඕන. අර ආන ස්ථලයේ යනකොට ඔක වෙනස් වෙනවා ඒකයි. අපි එවැනි උගානකුත් හදමු බය නැතුව. net මිට කැඩි කැඩිලු ඇහෙන්නේ. හරි පොඩ්ඩක් සිග්නල් හදාගන්න මේ මෙතනට සිග්නල් තියෙනවා හොඳට. මම කතා කරන්නේත් කැඩි කැඩි එකයි වැඩේ. උගුර ටිකක් අතට ගිහලා. ඉබ්බා. හරි එහෙනම් උදාහරණ හදන්න 5. කො ඉතින් 5 හදන්න? මගේ එක සිග්නල් පේන්නේ රතු පාටින්ලු. හැමෝටම එහෙමද? නේ. ප්‍රවීණ මේ සිග්නල් ඔයාලට හොඳට පැහැදිලිව කියන එක ඇහෙනවද? ඇහෙනවා සර්. net මේ එහෙනම් ශනිකව කට් කරලා ආය ඇඩ් වුණොත් හොඳයි. හොඳයි. එහෙනම් උදාහරණ පහේ රූපේ මම දෙන්නම්. උදාහරණ පහේ රූපේ මම දෙන්නම්. ඒක හදමු අපි. මොන ගණන් ටයිප් එක වෙනස් වෙන්න යන්නේ. දැන් දරුණු අතකට යන්න යන්නේ.
දරුවතකට බුද්ධියෙන් ඉන්න කියලා අම්මට තාත්තට කියන ප්ලේන් ටිකක් හදලා ගෙනත් දෙන්න කියලා ඒකට මෙහෙට යන්න වෙලාවක් නෑ දැන් හරි බලන්න අපි කලින් මේක නම් හැදුවා ඝර්ෂණ බලය නැතුව මේක වස්තුව A කිලෝග්‍රෑම් 8යි මේක වස්තුව B කිලෝග්‍රෑම් 12යි ඕක තමයි ඝර්ෂණ සංගුණකයේ හැටියට දීලා තියෙනවා 0.5 ඒ කියන්නේ මෙන්න මෙතන ඝර්ෂණ සංගුණකයේ දීලා තියෙනවා 0.5යි අමාරුම දේ කියලා දෙන්නම් අමාරුම දේ තමයි මෙන්න මෙතන ඔයාලට ඔව් මේ වස්තුව කොහොම හරි කමන්නේ මෙයා පහළට යනවා මෙයා මෙහෙට යනවා වස්තුවේ තොරණය මෙහෙට ඒ වගේම මෙතන වස්තුවේ තොරණය කොහෙටද පහළට අමතරව හොයන්න තියෙන ඝර්ෂණ බලය විතරයි මීට කලින් මේ ගණන් හදලා තියෙනවා හදන්න අදාලා හරි අල අදගෙන හදන්න ආයි කියන්නේ ada ගාන හදන පිළිවෙල තමයි ඝර්ෂණයේ කතාවක් කිව්වොත් අපි ඝර්ෂණ බලය හොයලා ඉන්න එපා. එහෙනම් ඝර්ෂණයට අදාළ භෞතික රාශි ටික දාමිමු. මෙතන පහළට බර නිව්ටන් කීයද? 80. ඉහළට එතකොට මෙන්න මෙහෙට ඝර්ෂණ බලය FC. ඒ කියන්නේ මෙයාව මෙහෙටනේ තල්ලු වෙන්නේ. එහෙනම් ඝර්ෂණ බලය මෙහෙට නේද? හරිද? එහෙනම් ඝර්ෂණ බලය ඉස්සලා හොයලා ඉන්න වෙන මුකුත් හොයන්න කලින් ඝර්ෂණ බලය හොයන්න ඉන්නවා FC සමානයි μ r ඝර්ෂණ බලය හොයනවා μ කීයද 0.5යි r කීයද 80යි එහෙනම් නිව්ටන් කීයද
40යි. එහෙනම් ඝර්ෂණ බලය හොයාගත්ත අපි නිව්ටන් කීයද? නිව්ටන් 40යි. හරි. හොයාගත්තනේ? හරි. දැන් මේ ඉතුරු ටික හදන්නේ අර කලින් ගණන් කරපු විදිහමයි. මේ බලන්න. ඔන්න මෙයා 12යි නම් පහළට 120යි නිව්ටන්. උඩට ආතතිය T, පහළට T, මෙහෙට T, මෙහෙට T. හරි. දැන් බය නැතුව F සමානයි m මේ මෙහෙට දාන්න සමීකරණ දෙකක් කරගන්න සුළු කරන්න. මේ ඝර්ෂණ බලය සෙවීම දැන් ඊළඟට ඝර්ෂණ බලය හෙව්වනේ. ඔන්න මං F සමානයි m මේ මම දාන්නේ මෙයාට a ට දාන්නේ a ට දානවා. F සමානයි m මේ මම දානවා මෙන්න මෙහෙට. හරි. එතකොට මේ ස්කන්ධයේ මෙහෙට ඉන්න බලය කවුද? T. මෙහෙට ඉන්නේ ඝර්ෂණ බලය නේද? මෙහෙට T ඉන්නවා. මෙහෙට ඉන්නේ ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේ ස්කන්ධය සැලකුවොත් මෙහෙට T, මෙහෙට ඝර්ෂණ බලය. T ඍණ 40 නේද? T ඍණ කීයද? ඒ මේ පැත්තට තියෙන බල ධන, මේ පැත්තට තියෙන බල ඍණ. T ඍණ 40 සමානයි ස්කන්ධය 8යි. තොරණේ කීයද? A 8යි A. ඊළඟට මම F සමානයි m මේ දානවා 12 b ට. b ට F සමානයි m මේ කොහෙද දාන්නේ? පහළට. කොහෙද? පහළට. පහළට බලය 120, ඉහළට බලය කවුද? T. 120 ඍණ T සමානයි ස්කන්ධය කීයද? 12යි. ත්වරණය A. මේ වගේ දෙවෙනි සමීකරණය. හරි. මේ මගේ පළවෙනි සමීකරණය, මේ මාගේ දෙවෙනි සමීකරණය. හරි. මම කරනවා මේ බලන්න. අපි දන්නා මේ සමීකරණ ආපු ගමන් කරන්නේ එකතු කරන එක මුලින්ම. නේද? දෙක එකතු කිරීම 1. දෙකට එක එකතු කරපුවාම ඍණ t ට ධන t මොකද වෙන්නේ? කැපෙනවා. 120න් 40ක් මොකද වෙන්නේ? යන්නකෝ අඩු වෙනවා 8යි 12යි. 120න් 40ක් ගියාම 80යි. 8යි 12යි කියන්නේ 20යි a. දෙපැත්තම 20න් බෙදුවොත් 4යි. හරි. ආදේශ කරමු 1ට. කීයද ආදේශ කරන්නේ? 1ට. 1ට ආදේශ කරපුවාම t ඍණ 40 සමානයි. t ඍණ 40 සමානයි 8 වරක් 8යි a නේ. a ට දාන මං කීයද? 4. 8 වරක් 4 32යි. ඍණ 40 යහපත් කරනකොට ධන 40ක් වෙනවා. එතකොට කීයද? නිව්ටන් 72යි. ඔය ගාන පස්සතාවක්වත් හදන්න ඕන. දිලුසර තේරෙනවද? නෑ? අර ඒ තේරෙනවද? තේරුම් නැත්නම් තේරුණා වගේ ඉන්නවා.
බල ලකුණු කිරීම හරියටම තියෙන්න ඕන. ආනේ ආපුයි 6 වෙනි ගානත් හදමු. හරි 6 වෙනි ඔතනදී පොඩ්ඩක් වෙනස් වෙනවා. තිරසට අංශක 30ක් ආනත තලයක් මත පවතින කිලෝග්‍රෑම් 5ක ස්කන්ධයක් මත නිව්ටන් 100ක බලයක් රූපයේ පරිදි ක්‍රියාත්මක වේ. තලය හා පෘෂ්ඨ අතර ඝර්ෂණ සංගුණකයේ 0.1යි. පද්ධතිය ලක්වන ත්වරණය අහනවා. මකනවා. ඕම් මකනවා. මකනවා. මෙන්න මෙහෙම රූප සටහන ඇඳ ගන්න. තිරසට අංශක 30ක් ආනත මෙහෙම තලයක් මත හරිද? කිලෝග්‍රෑම් 5යි බලය නිව්ටන් 100යි. මෙන්න මෙහෙට බලයක් දෙනවා නිව්ටන් කීයක්ද? 100ක්. ඝර්ෂණ සංගුණකය ඔයාලට දෙනවා 0.1. ඔයාලා මේ જાතිය ගණන් හදන්න දන්නවා. අමතරව සෙට් වෙන්නේ ඝර්ෂණ බලය. හොඳයි. ගානද? බෑ කියලා බලන්න හදන්න බෑනේ. ගණන් වගේක් අහලා නේද දුන්නා නේද? දැන් මේ මතක්. හදවද?
හරි ගාන හදනවා ගාන හදන්නයි යන්නේ උඹ බලන්න හරි ගාන හද මොකද හරි ඉස්සල්ලාම හොයන්න මොකද්ද ඝර්ෂණ බලය වෙන මොකුත් නෙමෙයි වань ඝර්ෂණ බලය ඊට කලින් මම දාගන්නම් වස්තුව මේ බලය නිසා මෙන්න මෙහෙට මොනවා වෙනවද ත්වරණය වෙනවා හරි හරි බලන්න මෙන්න ඝර්ෂණ බලය දානවා F මොකද්ද C ඒ වස්තුව මෙහෙට චලනය වෙනකොට ඝර්ෂණ බලය මෙහෙට පැහැදිලිද පැහැදිලිද හරි බර හරි මැදින් කොහෙටද හරි මැදින් කොහෙටද පහළට නිව්ටන් කීයද 50යි R ප්‍රතික්‍රියා බලය මේ තලයට ලම්බකව කොහෙටද කොහොම නේද හොඳයි මෙතන අංශක 30යි නම් මෙතන අංශක කීයද කියන්නකෝ 30යි හොඳයි එහෙනම් මේ බලන්න මේ 50යි සංරචක දෙකක් මෙන්න මේ පැත්තට ඒ මොකද්ද කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos 50යි cos 30 කෝණේ නැති පැත්තට නැමුවොත් කියන්නකෝ 50යි sin 50යි sin 30 50යි sin කීයද 30 හරි නේද මම මේ ගානක් හදලා තියෙනවා මීට කලින් තේරුණාද බර හරි මැදින් පහලට ඊට පස්සේ මේ පැත්තට නැමුවොත් cos කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos 50යි cos 30 ඒ වගේම කෝණේ නැති පැත්තට නැමුවොත් sin 50යි sin 30 ඔන්න බල ලකුණු කරා වෙන මොකුත් නැහැ නේද හරි එහෙනම් ඉස්සල්ලාම ඝර්ෂණ බලය හොයන්නයි මේ යන්නේ FC සමානයි mu r ලියන්න ඝර්ෂණ බලය සෙවීම ඝර්ෂණ බලය සෙවීම කියලා ලියන්න ඝර්ෂණ බලය සෙවීම හරි ඝර්ෂණ බලය හොයන්න යන්නේ mu බිංදුව දශම කීයද කියන්නකෝ 0.1යි
R කීයද? R වෙන්නේ මෙයා නේද? මේ 50යි cos 30. 50යි cos 30. 0.1 වැඩි කිරීම 50යි cos 30 කියලා කියන්නේ මූල 3 බෙදීම කීයද? 2යි. හරි. මේ බලන්න 0.1ට මේ බිඳුව මොකද වෙන්නේ? කැපෙනවා. කැපෙනවනේ? දන්නේ නැහැනේ කැපෙන්නේද? 0.1 කියන්නේ 1ට කීයද? 1යට 10. බිංදුව ඇසුම එක කියන්නේ 1යට 10. ඒ 10ට මේ බිංදුව මොකද වෙන්නේ? කැපෙනවා. 5 බෙදෙනවා 2කින් 2.5 කීයද? 2.5යි මූල ඝර්ෂණ බලය හොයාගත්තා. එහෙනම් මේ ඝර්ෂණ බලය හොයාගත්තා. නේද? දැන් බලන්න තලයේ දිගේ ඉදිරියට 100 ඉන්නවා, පහළට 50යි sin 30 ඉන්නවා, ඝර්ෂණ බලය ඉන්නවා. ඉතින් උඩට බලයන් 1යි, පහළට බලයන් කීයද? 2යි. තලයේ දිගේ ආනතොර ඉදිරියට බලයන් කීයද? පේනවද? ඒ මොකද්ද? නිව්ටන් 100. තලයේ දිගේ ආනතොර පහළට බලයන් කීයක් තියෙනවද? ඒ දෙක මොකද්ද? 50යි sin 30යි ඝර්ෂණ බලය. එහෙනම් ඔන්න බලන්න තලය දිගේ ඉහළට තලය දිගේ ආනතම ඉහළට මම f සමානයි m දානවා. මොකක්ද දාන්නේ? හරි. එහෙට ඉන්නවා 100ක්. පහළට ඉන්නවා 50යි sin කීයක්ද? 50යි sin 30ක්. ඒ වගේම ඝර්ෂණ බලයකුත් ඉන්නවා. ඒ ඝර්ෂණ බලය කවුද? 2.0. හරි මම එකක් දාන්නකො. fc කියලා දාන්නකො. ස්කන්ධය කීයද? 5යි. ත්වරණය කීයද? a. හොඳයි. බලන්න. 100 ඍණ 50යි sin 30 කියන්නේ කීයද? sin 30 කීයද? භාගයයි. fc හොයාගත්තා 2.5යි මූල 3යි. ස්කන්ධය 5යි ත්වරණය a. දෙකට දෙක කැපෙනවා 50ට දෙකේව කීයද? 25යි. 100න් 25ක් අඩු කරොත් කීයද? 70. 70. හරි. 2.5 මූල 3ෙන් වැඩි කරලා උත්තරේ කියන්නේ 2.5 වැඩි කිරීම මූල 3. හතරයි දශම 3යි 3යි. හරි. 75න් 4.3යි 3ක් අඩු කරන්න. 6යි. හරි. එතකොට 5න් බෙදන්න 70.6 දා 1.3යි. හරි මේවා සුළු කිරීම. ආන්තරණය හොයාගත්තා. හරි. මේ ගානක් සාර්ථක වෙන්න මේ රූප සටහන් නිතාම පැහැදිලිව වඳින්න ඕන. හරිද? ඒ කරලා හදන්න ඕන. ඉතින් ඕව තමයි බලයේ තියෙන නියම ගණන්. අමාරුයි කියලා අතාරින්න බෑ කොහොම හරි කරගන්න වෙනවා. දැන් උත්තරෙත් එක්ක දන්නවනේ. ඔය ගාන 10 වතාවක් විතර හදන්න වයි නතුව. පාඩම් කරනවා කියන්නේ ඒකනේ. ඉවරද? ඔය ගාන හදන්න කී වතාවක්ද?
5 පාරක් හෝ 10 වතාවක් හදන්න ඕන. බය නැතුව. මේ ගානේ මුල් ටිකද? සුභාචිනී අහනවා මේ ගානේ මුල් ටිකද ඕනේ? ඉක්මනට කිය. හරි. රූප සටහන දුන්නට පස්සේ අහගන්න හරි මැදින් දැන් ස්කන්ධය පහයිනේ හරි මැදින් පහළට බර නිව්ටන් කීයද 50යි නිව්ටන් කීයද 50යි ඒ වගේම ඒ ස්කන්ධයේ අභිලම්බ ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙන ඒ එයා ගමන් කරන තලයට මොන බකවද ලම්බකව හරි එහෙනම් බර මෙහෙම ලම්බ උස මේ අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහෙම හරියද එතකොට මේ බර කියන එක අපිට අර විභේදනයේට අනුව සංරචක දෙකකට බෙදන්න පුළුවන්. මේ පැත්තට නැමුවොත් cos. ඇයි කෝණේ තියෙන පැත්තට නැමුවොත් මොකද වෙන්නේ? cos. 50යි cos 30යි. මේ පැත්තට නමන්න ඕනේ. මේ පැත්තට එකක් තියෙනවනේ. 50යි sin කීයද? 50යි sin 30යි. හරි. මේකත් හරි. දැන් අපි ඝර්ෂණ බලය හොයනවා. FC සමානයි μr ඒ කියන්නේ ඝර්ෂණ බලය සමානයි μr μ කියන්නේ බිංදුවශම කීයද 1යි r වෙන්නේ දැන් බර නෙමේ කවුද 50යි cos 30 r වෙන්නේ බර නෙමේ කවුද 50යි cos 30 එහෙනම් μ කියන්නේ බිංදුවශම 1යි 50යි cos 30 cos 30 කියලා කියන්නේ මූල තුන බෙදීම 2යි හරිද මේක කැලලකින් ගහලා සුළු කරන්න එහෙම නැත්නම් බිංදුව අයිසම එක කියන්නේ 1 යට 10. ඒ 10ට මේ බිංදුව මොකද වෙන්නේ? කැපෙනවා. පහ බෙදනවා දෙකෙන්. 2.5යි මූල 3යි. හරි. දැන් ඊට පස්සේ බලන්න මේ වස්තුව ගමන් කරන දිශාවට බලයන් කීයක් තියෙනවද? අනිත් පැත්තට බලයන් කීයක් තියෙනවද කියලා. ගමන් කරන දිශාවට 100 විතරයි. රිවර්ස් එකට ඉන්නවා 50යි sin 30කුයි. තව ඝර්ෂණ බලයයි. බල දෙකක් පස්සට. ඉස්සරහට එක බලයක් වුණාට පස්සට බල කීයක්ද තියෙනවද දෙකක් එහෙනම් f සමානයි m මන් තලයේ දිගේ ඉදිරියට දානකොට ඉදිරියට තියෙන බල ධන පහළ තියෙන බල ඍණ එතකොට මේ 100 ධන වෙනවා 50යි sin 30 ඍණාගයක් වෙනවා ඒ වගේම ඝර්ෂණ බලයත් මොනවාගේද ඍණාගයන් වෙනවා එතකොට 100න් මේ පැත්ත සුළු කරලා ගත්තට පස්සේ අපිට එනවා කීයද 70.6යි 7ක් මෙතන 5යි a නේ මොන කීයද දෙපැත්තම කීයෙන් බෙදනවද 5යි තොරණ එනවා 14.1යි 4ක් හොඳයි උදාහරණ නම්බර් ඊගාව එක හත්වෙනි ගාන හදන්න එහා පැත්ත පෙරලන්න කො හත්වෙනි ගාන හදන්න ඉඩ නැහැ කියන්නේ මේකනේ හත්වෙනි ගාන ඔන්න ටියුට් එකේ පිටිපස්සේ හදන්න අංක දාලා නැද්ද ඉඩ නැද්ද තියෙනවා ඉඩ ඔය අභ්‍යාසස්ස ඉඩ තියෙනවා හදන්න දැන් හදන්න උඩි නොකා හදන්නකෝ ගාන හරි ෂෝයි ගානක් කීක රූපෙත් දීලානේ යන්නේ දත්ත ටිකක් දීලා මොනවාද කරන්නේ නැති දෙයක් නේද බලන්න දෙන්නකෝ බලන්න
What? Nih, enggak. Ini garisnya tinggal ke bawah. Garisnya tinggal ke bawah. Apa? Ini ketiga kan? Ini ketiga kan? Ini garis apa? Gak nama. Pirasimai. Ada. Mama ada nih. Boleh tuh lebih tinggi dekat. Syariah. Gak ada mah
ඊට කලින් මම උගල ගන්න බෑනේ. හරි. ඔච්චරයිනේ දීලා තියෙන්නේ. මෙතන අවශ්‍යක 30යිනේ. කලබල වෙන්නේ නැතුව මෙන්න මේ බල ටික ඉස්සල්ලාම ලකුණු කරලා ඉන්න මම ඒ කියන්නේ ඝර්ෂණ බලය හොයන්න ඕන ඒවා ටික අපි ලකුණු කරන් ඉමු. ඔයාලා දන්නවා මෙයා පහළට එනවා මෙයා මෙහෙට යනවා. එහෙනම් ඝර්ෂණ බලය මෙන්න මෙතනින් පහළට නේද? FC. ඝර්ෂණ බලය මෙහෙට. ඒ වගේම ඔයාලා දන්නවා මෙයාගේ බර පහළට මොන ජීද? mg නිව්ටන් කීයද? කියන්නකෝ. 30යි. නිව්ටන් කීයද? නිව්ටන් කීයද? 30යි. අභිලම්බ ප්‍රතික්‍රියාව මෙහෙට ඒ මොකද්ද? R. ඒ මොකද්ද? R. මෙතන අංශක 30යි නම් මෙතන අංශක කීයද? 30යි. හරි. නමමු කෝණේ තියෙන පැත්තට දැම්මුවොත් අපිට මෙයාව ලියන්න පුළුවන් 30යි cos කීයද? 30. කෝණේ තියෙන පැත්තට නමුත් 30යි cos 30. කෝණේ නැති පැත්තට නමනවා. කෝණේ නැති පැත්තට නමුවොත් මේ කෝණේ නැති පැත්තට නමුවොත් 30යි 30. හරි. ඝර්ෂණ බලය හොයන්න අපිට දත්ත ප්‍රමාණවත්. ඝර්ෂණ බලය හොයන්න ඉස්සෙල්ලාම කලබල නැතුව FC සමානයි μ r. μ කීයද? 0.2 කියලා ගානේ දීලා තියෙනවා. ප්‍රතික්‍රියාව 30යි cos 30 නේද? 30යි cos 30. ඇයි? r ට සමාන වෙන 30යි cos 30 ඉඳලා. cos 30 ඇවිල්ලා මූල 3 බෙදීම කීයද? 2යි. 2ට 2 එකයි 30ට 2 කීයද? 15යි. 15 0.2කින් වැඩි කරා. 3යිනේ. හරි. උත්තරේ 3යි මූල 3යි නිව්ටන්. 3යි මූල 3 අගයක් කිරීම කියන්නේ. පහයි දශම 1.9යි 6 නිව්ටන්. හරිද? මෙන්න ඝර්ෂණ බලය හොයාගත්තා. දැන් ඉතුරු බල ටික ලකුණු කරන්න යන්න බලන්න. අමන්නේ නේ අපිට මේ ඉස්සර කොට දශම ටික. හරි. ඔන්න බල ලකුණු කරන්න යන ඉතුරු ටික පහළට කීයද? නිව්ටන් 50යි. ඉහළට ආගතිය t. මෙතන t. මෙහෙ t. මෙහෙ මොකද්ද? t. ඒ වගේම වස්තුව මෙහෙට ත්වරණය වෙනවා a කියලා ත්වරණයකින් මෙයාව කියන්නකෝ. පහළට ත්වරණය වෙනවා a කියලා ත්වරණයකින්. හරි නේද? හරි. එහෙනම් මම ඉස්සල්ලාම 3යි kg ට කාටද? 3යි kg ට f සමානයි m මේ තලයේ දිගේ කොහෙටද දාන්නේ? ඉදිරියට දානවා. බලන්න මේ 3යි kg ස්කන්ධය සැලකුවොත් එහෙට ඉන්න බලය කවුද? කියන්නකෝ. එහෙට ඉන්න බලය කවුද? එහෙට ඉන්නවා මෙහෙට ඉන්නවා කවුද? ඍණ 30යි sin 30යි ඍණ fc ඒ කියන්නේ ඝර්ෂණ බලය. ස්කන්ධය කීයද? 3යි. ත්වරණය e. සුළු කරගමු. t ඍණ 30යි
sin 30 කියන්නේ භාගයයි ඝර්ෂණ බලය කීයද 5.19යි කීයද 1.9යි 6යි දෙකට දෙකේ එකයි 30ට දෙකේ වගේ කීයද 15යි හොඳයි ඍණ 15යි ඍණ 5.1.9යි 6යි එකතු කරගන්න පුළුවන් නේද ඍණ කීයද එතකොට 20.19යි හරිද ඍණ 15ට ඍණ 5.1.96ක් එකතු කරලා කීයද ඍණ 15ට ඍණ 20.20.20.9යි ඍණ 15ට කීයද එකතු කරන්නේ ඍණ 20.1.9යි 6යි ඒක වෙන සමීකරණද පළවෙනි එක්කෙනා ඊළඟට මම දැන් දාන x සමානයි මේ කාටද පහයි kg ට සමානයි m මේ කොහෙද දාන්නේ 15ට එතකොට කිය බලන්න 50 හරි වෙන කියන්න ඉතුරු ටික නැගිටලා බලන්න m කීයද ඉතින් m කියලා කියන්නේ m කියන්නේ මට 50 ස්කන්ධයක් පෙන්නනවා මම කියන කොහෙද 50 ස්කන්ධයක් කරණේ කීයද මොනවාද ඒක යගේ කීයද ඒක හොයාගත්තා අපි ඊට පස්සේ මොනවද හරි 50 ඍණ t සමානයි 5යි a ඔන්න සමීකරණ දෙක ගත්තා ඔය දෙක ඉතින් අර කලින් වගේම එකතු කරලා ගත්තොත් එහෙනම් ඉතින් අර එහා පැත්තට යන්න කර පේන්නේ ඉතින් පැත්තට කියලා පේන්න තියෙන තැනකින් හරිද රූප සටහන මකන්න යන්නේ මං මකන්න යන්නේ හරි මම පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ එකතු කරනවා එක එකතු කිරීම දෙක එකට දෙක එකතු කරද්දී t ට ඍණ t මොකද වෙන්නේ කැපෙනවා 50න් 20.196ක් මොකද වෙන්නේ අඩු වෙනවා වඩ උත්තරේ කියන්නේ සමානයි 3යි a ට 5යි a එකතු වෙලා 8යි a වෙනවා හරි
එහෙනම් මම දැන් 29.8.4 කීයෙන් බෙදන්න ඕනද? 8ෙන්. කීයද එතකොට? 3.72යි තොරණයනේ. හරි. ඊළඟට මම ආදේශ කරනවා පළවෙනි සමීකරණයට. එකට ආදේශ කරනවා. P හොයන්න ආතතිය හොයන්න. තීරණ 20.196 සමානයි 3යි. ඒ වෙනුවට මම හොයාගත්ත තොරණය ආදේශ කරනවා. 3.72යි 5යි 5. තීරණ 20.196 හරි. මට මෙන්න මේ උත්තරේ 3ෙන් වැඩි කරලා කියන්න. 3 වැඩි කරන්න 3.72යි 5යි 5යි. මම මකනවා මෙන්න මේ ටික. 11.7යි 6යි. හරි. වෙන 20.196 එහා පැත්තට යනකොට ධන උත්තරයක් වෙනවා. වෙන 20.196 එහා පැත්තට යනකොට ධන උත්තරයක් වෙලා 11.176යි 5ට මොකද වෙන්නේ? එකතු වෙනවා. එකතු කරලා කියන්න. හරි. ඔන්න තන්තුවේ ආතතියයි මොකද විකර්ෂණ බලයයි පද්ධතියේ පොදු තොරණයයි අපි හෙව්වා. ඕ එක්සෑම් එකට එනවා. හරි. ඔයිට වඩා ගණන් වෙනස් වෙන්නේ නැහැ එච්චරයි. ඝර්ෂණ අපකින් තමයි අවුල ගියේ නේ. තව ඝර්ෂණ එක පාර්ට් එකක්වත් ඉවර නැහැ. හරිනේ. හරි. කියන්නට සන්තෝෂයි. හරි. බලය පළවෙනි පාර්ට් එක ඉවරයි කිව්වට ඉවර නෑ ගණන් හදලා තියෙනවා. හින්දා පොඩ්ඩක් අස්පස් කරගන්න එපා. බැට්ටි බෑලා. හරි. සැලෙන්න එපා. හරි අහන්නකෝ පිටු ගණනාවක බලය සහ ඒ ස්වභාවය කියන පාඩමෙන් ඔන්න 4න් එකක් ඉවරයි. හරි. ඉතින් අපි දැන් අභ්‍යාසයට අදාළ ගණන් හැදුවා එකේ ඉඳන් කී වෙනකන්ද? මට මතකයි 12ත් හැදුවා 13ත් හැදුවා 14 15 16ත් හැදුවා. යා
ඔයාලා 23 වෙනකම් කරාද? කරන් එන්නේ කිව්වද? කියන්නේ 22යි කීයද? 20යි 22යි 23යි. දැන් හදන්න ඕන. හරි. අපි එහෙනම් 20 වෙනි ප්‍රශ්නේ නම් බලමු. අභ්‍යාස ටික ඉවර කරලා තමයි අපි මොනවාද යන්නේ? ඉදිරියට. කො ගණන් හදපු අය ඇතිනේ නේද? හදපු නැති අය බබා ඉතින් මන්ට හරි 20 වෙනි ගානේ නම් හදනවා. හරි 20 වෙනි ගානේ ඝර්ෂණය නෑ. 21 වෙනි ගානෙත් ඝර්ෂණය නෑ. 22 වෙනි ගානෙත් ඝර්ෂණය නෑ. 23 වෙනි ගානෙත් ඝර්ෂණය නෑ. හරි හරිද? හොඳයි. අපි බලමු එහෙනම් ප්‍රශ්න අංක දාගන්නකො අපි හදමු. හරිනේ? ඝර්ෂණේ නැති ගණන් තමයි දැන් මේ හදන්නේ. කලින් ගිය සති කරන් යන්න කියපු නිසා. හරි. 20 වෙනි ගාන 20 වෙනි ගානේ. හරි. කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos කෝණේ නැති පැත්තට නැමුවොත් sin. කෝණේ තියෙන පැත්තට නැමුවොත් cos කෝණේ තියෙන පැත්තට නැමුවොත් sin. එහෙනම් x සමානයි කෝණේ තියෙන පැත්තට නමන්න 30යි cos 30. අගයන් ඉතින් පස්සේ දාගන්න. කමන්නේ දාන්නම්කෝ. cos 30 කියන්නේ මූල 3 බෙදීම 2යි. 2කට 2 1යි 30ට 2 15යි. 15යි මූල 3යි නිව්ටන්. y වෙනවා කෝණේ නැති පැත්තට නමන්න තියෙන්නේ 30යි sin 30. 30යි sin 30. sin 30 භාගයයි 2කට 2 1යි 30ට 2 15යි. නිව්ටන් 15යි. ඔන්න 20 පළවෙනි එක. හරි. දෙවෙනි එක හරි x පැත්තට ගත්තොත් x තියෙන්නේ මේ පැත්තට 60යි කෝණේ තියෙන පැත්තට මෙහෙම නමන්න 60යි cos 60යි cos 60 60යි cos 60 cos 60 කියන්නේ භාගයයි. හොඳයි නිව්ටන් 30යි. y වෙන්නේ කොයි පැත්තටද? y වෙන්නේ මේ අතට. කෝණේ නැති පැත්තට නමන්න 60යි sin 60යි. sin 60යි කියන්නේ මූල 3 බෙදීම 2යි. 30යි මූල 3යි. ඊළඟට p වලින් ගන්න තියෙන්නේ. හරි. x පැත්තට ලියන්න පුළුවන්
කෝණේ තියෙන පැත්තට නමන්න p cos theta p cos theta කෝණේ නැති පැත්තට ඒ කියන්නේ ඉහළට නමන්න එලින්ම ඉහළට නමන්න p sin theta හරි ඔන්න බල 20 වෙනි ගාන ඉවරයි හදාගන්න නෙත් මිසංජනා වැඩකාරය වෙලා 21ත් හදලා උත්තර කියනවා හරි 20 වෙනි ගාන හදාගන්නකො 21 වෙනි ගාන ඊට පස්සේ හරි 20 වෙනි ගාන හදාගෙන 21 වෙනි ගාන හදන්න පටන් ගමු ඉක්මන් කරන්න හරි ඔන්න 20 වෙනි ගාන උත්තරේ 20 වෙනි ගාන උත්තරේ හරිද කියලා බලන්න 20 වෙනි ගාන උත්තරේ හරි इसी एक नहीं गन try and try उधर बैठ good අපි හදමු එහෙනම් 21 වෙනි ගාන හරි 21 වෙනි ගාන ඇදලා කරලා හදාගමු නේද හරි ඇදලා කරලා හදාගන්න අදින් අදලා තියෙන්නේ ලකුණු දෙකයි kg 8යි kg ඝර්ෂණ බලයක් නැති නිසා බලයන් ඒ කියන්නේ අභිලම්බ ප්‍රතික්‍රියා බර එහෙම ලකුණු කරන්න ඕනේ නෑ ඒකේ. බලන්න 8ක් බර දැන් මේ ස්කන්ධය 8යි නම් නිව්ටන් 80යි ඉහළට t පහළට t මේ පැත්තට t මේ පැත්තට t හරි පද්ධතිය මෙහෙට තොරණය වෙන හින්දා මෙහෙට a රූපසට වෙනද ගන්න හරි එහෙනම් ඔන්න 2 kg ට බලන්න මම 2 kg ට දාන්න මේ කොහෙටද ඔන්න ඔහෙට එහෙට ඉන්න බලයන් අනේ මේ t විතරයි නේ මේ ස්කන්ධේ මේ t විතරයි නේද කියන්නකෝ
ස්කන්ධය දෙකයි ත්වරණය A ඔන්න වගේ පළවෙනි සමීකරණය. ඕම් 8යි kg ටත් දාන්න යන්න. F සමානයි m කොහෙටද? පහළට 80යි ඉහළට t මේ පහළට 80යි ඉහළට t. ඒ කියන්නේ 80 ඍණ t සමානයි ස්කන්ධය 8යි ත්වරණය A. දැන් මම 1යි 2යි මොකද කරන්නේ? එක එකතු කිරීම දෙක එකතු කරද්දී t ට ඍණ t කැපිලා 80 විතරක් ඉතුරු වෙනවා. 2යි 8යි එකතු කරන්නකෝ. බිඳුවට බිඳුව කැපිලා 8යි ms ඍණ 2යි ඒක ආදේශ කරන්න එකට ආදේශයෙන් t සමානයි 2යි ඒට දානවා කීයද 8යි එහෙනම් තන්ත්‍රයේ ආර්ධිය නිව්ටන් කීයද තන්ත්‍රයේ ආර්ධිය නිව්ටන් කීයද අර තන්ත්‍රයේ ආර්ධිය එයි ගන්න හරි හරිනේ හරි 22 වෙනි ගාන හදන්න යන්නේ මකනවා කීවෙනි ගානද හදන්න 22 22 ඝර්ෂණය නෑ රූපයේ පරිදි 4යි 6යි බලා ගන්න 4යි කිලෝග්‍රෑම් 6යි කිලෝග්‍රෑම් හරි මෙතන පොඩ්ඩක් අපි දාගමු මෙතන අංශක 30යි නේ 30ද 60යිද හරි මේ බලන්න හරියටම බර පාලක නිව්ටන් කීයද 40යි ඔයාලා දන්නවා පහළට බලයක් තිබ්බොත් දෙපැත්තට බෙදන්න දන්නවනේ මේ පැත්තට දැන් මෙතන 30යි නම් මෙතන කීයද අංශක 30යි මේ බලය ලියන්න පුළුවන් 40යි cos කීයද 30යි මේ පැත්තට බලය ලියන්න පුළුවන් 40යි 40යි sin කීයද 30යි 40යි කීයද sin 30යි පල්ලෙහාට ඉන්න බලය මේ ආනත වුණොත් විතරක් ආනත වුණාම මේ පැත්තටයි මේ පැත්තටයි විභේදනය කරන්න ඕන. මේ දැන් ආනත අරගෙන ගමන් කරනවා. හරි. පල්ලෙහාට නිව්ටන් මෙතන 60යි ඉහළට t පහළට t ආයෙත් t ආයෙත් t. හරි. බලන්න දුදාව දැන් මේ බලන්න 4යි කිලෝග්‍රෑම්ට ඉස්සරහට ඉන්න බලය කවුද t මෙහෙට ඉන්න බලය කවුද 40යි sin කියනකො 30 40යි sin 30 අදලා නැහැ නේද දර්ශන නේ දර්ශනයක් නේ හරි 4යි kg ට f සමානයි m මම තලයේ දිගේ ඉදිරියට දානවා තොරණේ දැම්මේ නැහැ තොරණය a මෙතන පහළට තොරණය a තලයේ දිගේ ඉදිරියට දානවා ඉදිරියට t පහළට 40යි sin කීයද 30 ස්කන්ධය කීයද
කියන්නකෝ 4යි තොරණය ඒ සුළු කරමු sin 30 කියන්නේ භාගයයි තීරින 20 සමානයි 4යි මේ වගේ පළවෙනි සමීකරණය දැන් මං 6යි kg ට කීයද 6යි kg ට f සමාන m කොහෙද දාන්නේ පහලට 60 ඉන්නවා ඉහළට t ඉන්නවා ඉතින් 60 රින t සමානයි 6යි a මේ වාගේ දෙවෙනි සමීකරණය මං දෙකට එක එකතු කරනවා දෙකට එක එකතු කරනවා එකතු කරද්දී ඍණ t ට ධන t කැපිලා 60න් 20ක් මොකෙයි වෙන්නේ අඩු වෙනවා 4යි ට 6යි එකතු කරපුවාම 10යි වෙනවා බිඳුවට බිඳුව කැපිලා මොකද වෙන්නේ තොරණය 4යි ms බිඳු දෙකක් බවට පත් වෙනවා මම ඒක ආදේශ කරනවා එකට ආදේශයෙන් t ඍණ 20 සමානයි 4යි ඒට 4 දානවා t ඍණ 20 සමානයි 4 වරක් 4 16යි ඍණ 20 හා පැත්තට දාන්න බය නැතුව ධන 20ක් වෙනවා කීයක් වෙනවද නිව්ටන් 36ක් වෙනවා නිව්ටන් කීයද නිව්ටන් 36යි ගාන හැදුවා බල ලකුණු කිරීම අතිශය වැදගත්. අනේ මේ ගණන් 3-4 පාර කරපු එන්ට මාර ලේසි. නොකර ඉන්න තාක්කල් බැරි වෙනවා. ඒ වගේම බැරි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. විසිතුන්වෙනි ගානත් හදන්න ඒක නම් හදුවනේ හරි උත්තරේ වෙලා දෙන්න එතකොට ටී විතරයි පාවිච්චි කරන්නේ හරි එතකොට මේ 23 හරිද? විසිතුන්වෙනි ගාන 23 ඝර්ෂණය නෑ ඒ හින්දා අභිලම්බ ප්‍රතික්‍රියා අවශ්‍ය වෙන්නේ නෑ කියන්නකෝ මොනවාද 8යි kg හරි 8යි කිලෝග්‍රෑම් නිව්ටන් 80ක බලයක් දෙනවා. ඒ නිසා මෙහෙට මොනවා වෙනවද? ත්වරණය වෙනවා. ඔන්න බල ලකුණු කරන්න යන්නේ බල ලකුණු කරන්න යන්නේ බලා ගන්න. 5කට නිව්ටන් මේ අතර මෙතන 30 ඉන්න මෙතන චෙක් කීයද? ඒ කියන්නේ 80යි cos එයා වැඩක් නැහැ මේ ඝර්ෂණය නැත්තම්. මෙයා තමයි වැදගත් වෙන්නේ. ඔව්. ඝර්ෂණය හිටියොත් තමයි මෙයා වැදගත් වෙන්නේ. ඝර්ෂණය හිටියොත් එහෙනම් මම F 8යි kg ට F සමානයි ma තලය දිගේ මෙහෙට දානවා. හරි. එහෙට කීයද?
80යි. පහළට ඉන්න 80 රින sin 30 සමාන ස්කන්ධය ත්වරණය E. sin 30 කියන්නේ දෙකට දෙකේ එක 80 දෙකේවා 80න් 40ක් අඩු කරන්න දෙපැත්තම 8ෙන් බෙදන්න ඕන් හදුවා ඒ ගාන හරිම ලේසි. නෝවනේ ගණන් කියන්නේ දර්ශනය තිබ්බම අවශ්‍යෝ. නෑ. හරි. ගාන ඉක්මන් කරලා ලියා ගන්නකෝ. හරිනේ අම්මෝ ලියාගත්තද හරි හරි ඔය හදපු ගණන් 5-6 වතාවක්වත් හදලා ප්‍රැක්ටිස් වෙන්න වෙනවා. ඔය තමයි නියම බලය ඔරිජිනල් බලය. හරි ඔය තමයි නියම බලය ඔරිජිනල්ම බලය. හරි ඒ නිසා ඔන්න පළවෙනි කොටස ඉවර. දැන් ඔයාලා ඔක ඉතුරු අභ්‍යාස ටික ගෙදරින් කරන් එන්න ඕන. ඝර්ෂණයේ කොටස් සියල්ලම අදාලා ඉතුරු ගණන් තව පොඩිත්යි තියෙන්න බලන්න ඉතින්. 23 වෙනි ගණනකම් හදලා ඉවරයි. 24 ඉඳන් 24 25 26 28 අනේ ඉතින් ගණන් 10ක්වත් නෑ තව බලයට. ඒක ඉවර කරලා අපි ලබන සතියේ බල සම්ප්‍රයුක්තය කියන ඉතා දැවැන්ත අති සංකීර්ණ කොටසට යනවා. බොරුවට කිව්වේ අති සංකීර්ණ නෑ. ඉතුරු ගණන් ටික හදන් එන්න. හොඳයි. අද පොඩ්ඩක් වේලාව නතර කරනවා මට කතා කරගන්න බෑ. ඒ නිසා හැමෝටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. ගණන් ටික හදාගෙන ඊළඟ දවස් සෙට් එකට අර වීඩියෝ එක YouTube දාන්න. හරි හරි. සිකුරාදා පේපර් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම තියෙනවා. හරි. එහෙනම්